මුගේ ඉස්කෝලේලුත් හැමදාම මට අවනද මූ හැමදාම පන්තියේ කුණුහරුප කියනවා කියලා. දැන් ගෙදරත් කුණුහරුප කියන්න පටන් අරන්. මේ ඒවා දකින්නද අපි මුන්ට වියදම් කරලා උගන්වන්නේ. මල්ලින් පාද බැරි වෙලාවක් හරි නාවනක් මම මූව හෙට එලි වෙනකන් දනගස්සලා තියෙන. හෙට එලි වෙනකන්. දෙමාපියෝ ඉස්සරහ කුණුහරුප කියන්න පටන් අරගෙන. හරි අයියේ මට තේරෙනවා. ඒ උනාට මේ පොඩි උන්නේ අයියේ. ඌ වැඩි දුරදිග හිතන්න එපා ඉතින්. ආන්න ඒක තමයි මාත් කියන්නේ. පොඩි උන් ඉගෙන ගන්න ඕනේ පොඩි උන් විදිහට හැදෙන්න. මුන්ට පොඩි කාලේ ඉඳන් කිසිම අනගුණක් නැහැ. අනිත් එක මූ හොඳට මතක තියාගන්න ඕනේ. මේ ගෙදර මූලිකයා මම. මේ ගෙදර කුණුහරුපයක් කියනවා නම් කියන්න පුළුවන් මට විතරයි. වෙන එකෙක්වත් මොන්නම හේතුවක් නිසාවත් මේ ගෙදර ඇතුලේ කුණුහරුපයක් කියලා තිබ්බොත් කන පළල තමයි එළියට යවන්නේ. මේ ගෙදර මම ඇරෙන්න වෙන එකෙකුටවත් කුණුහරුප තහනම්. අනික දැන් මාත් එක්ක කට ගහගෙන එනවත් වැඩි. හිතාගෙන ඇති කරදඩු උස්මහත් වෙනකොට තාත්තට පොඩින් කියලා. වැඩි හිටියෙකුට කතා කරනකොට ඒකට විදියක් තියෙනවා. දැන් ඇටෙන් පොත්තෙන් එන්නත් කලින් ඒවා මොකද ඔබට වෙලා තියෙන්නේ? තෝ දැන් මගෙන් බත් කන්න එක නවත්තලා මැරුම් කණ්ඩ යන්නේ. ඇයි තාත්තා දැන් මට බයින්නේ? අංකල්නේ කුණුහරුප කිව්වේ. මට කුණුහරුප කියන්නේ තමුසේ කුටු ගාවනේ ඉන්නනේ ඕනේ. ඒ තාත්තා දැන් කිව්වේ කිසිම හේතුවකට මේ ගෙදර තාත්තලා ඉන්න වෙන කාටවත් කුණුහරුප කියන්න බෑ කියලා. වෙන අංකල්ටත් බයින්න බෑ. ඒක උගේ උපන් ආබාධයක්. අපි පොඩි කාලේ ඉඳන් දන්නවා මූට කුචි කවනකොට කුණුහරුප කියවල ලෙඩේ දිනනවා කියලා. අනික උගේ කටින් කුණුහරුප පිට වෙන්නේ හිතලා නෙවෙයිනේ. ඉතින් එනම් මගේ කටින් කුණුහරුප පිට වෙනොත් හිතලාද? මේක මාර වැඩක් නේ. මගේ කටින් වචනයක් පිට වුණොත් කුණු වෙන කාගරි කටින් පිට වුණොත් මල්. මේ ගෙදර මට විතරයි තාත්තගේ ඔක්කොම අසාධාරණයක්. තමුසේ බා පිස්සෙක් නේ ඔය. තාත්තා ඉස්සර ආයෙ කුණුහරුපයක් කිව්ව නේද? කිව්වේ නෑ අංකල්. ආයෙතරයක් කියුණා. තාත්තගේ අසාධාරණකම් එක කුණුහරුප කියවෙන්නද තියෙනවදනේ. අනික බලන්න අංකල් එතන කුණුහරුපයක් කිව්වම තාත්තා මොනවත් කිව්වේ නෑ. මගේ කටින් කුණුහරුප පිට වුණාට තමයි තාත්තගේ උත්තර සද්ද. ඕකනේ ඔය තවුසෙත් එක බැරි. තමුසේ මේ ආගේ ඉන්න මාවත් අමාරු දානවනේ. තමුසලා තාත්තත් එක්ක මොනවා හරි කතා කරන්න ඕන නම් ගරුදරු දීලා කතා කරනවා. කුණුහරුප කියන්න එපා. වැඩි කියන්නේ ඇයි? ඔව් එතකොට අංකල් කියන්නේ අනේ පියතුමනි මෙසේ අසාධාරණකම් මට නොකරනු වෙනවා කියලා තාත්තට වඳින්න කියලා. නැතුව. එහෙම තමයි අපි අපේ තාත්තට කතා කරේ. පිසුද අංකල්. තාත්තට මට කියන්න තියෙන දේවල් කුණුහරුපයක් දෙයක් නැතුව ගරුසරු විදිහට කියන්න බෑ. බලන්න කොච්චර කුරුල්ලද කියලා. කණ්ඩ අතර ගත්ත බත් එක කන්න දුන්නේ නෑනේ. කණ්ඩ දීදෝයි තමුසේ කරන අලු මුත්තේරු වැඩවලනේ. මේ මන් දැක්කේ තමුසේලා තාත්තට වත්සපල්ලයට යනවා. ගිහින් එන්න කලින් ඉක්මනට ගිහින් අර කැමෙක් කාලා එනවා. එහෙම මේසෙ උඩ. නෑ නෑ ඕනේ නෑ. ඕනේ නෑ මේ ඇයි ඉක්මනට හොරෙන්